හරියට කෑම කෑවේ නෑ දවස් ගානකින් මහත්තයා කීයක් හරි දෙන්නකෝ පිනට පින් සිද්ධනවා. මහත්තයාට ඕන මං සින්දුවක් කියන්නම් කරන්න කළා. හරි කියනකො ලස්සන සින්දුවක් බලන්න. මහත්තයා වාඩි වෙන්න මම මෙතන. ඔව් වාඩි. ඒක තියෙනවා පොඩි. කියන්න බලන්න ලස්සන සින්දුවක්. කරන්න මීපැණි දාන්නා වගේ සින්දුවක් කියන්නම්. මේ වදයකේ ඉන්නේ නැහැ තව තියෙනවා. මේ වදයකේ ජීවිතේ මීපැණි පිරීලා ඇතේ වටේ ඇතේ පිරීලා නේද? මොකද්ද ඔයි? කනට අලවංගුවකින් ආින්නා වගේ. එහෙම නෙමෙයි ඔයි. මේ ලස්සන සින්දුවක් කියනවා මිහිරි වහන්න. මිහිරි කියන්නේ මේ මොකද්ද කියන්නේ එතකොට මේ මහත්තයාට මේ එහෙනම් මං කියන්නම් අර කොත්තමල්ලි එක. රෝසා උන්නට රෝසා දුන්න කොත්තම එන්න මහත්තයා පොකක් කරලා උල්ල තියෙනවා. උන්නට කොත්තමල්ලි දුන්න කන්න කියන්න. උන්නට කොත්තමල්ලි දුන්න රෝසා කඩෙන් ගෙන මේ මොකක් හරි බීව කරෙන් ගෙන අපේ මොකක් හරි බීව තමයි. ඒක ඇල පොඩ්ඩක් මතක නැති වුණා මහත්තයා මේ අමහරුවත් එක්ක. අනේ අම්මේ මේ ඔය කොත්තමල්ලි ගැන්නම් කියන්න එපා. ඔය කොත්තමල්ලි කියනකොට මට මගේ අම්මා මතක් වෙනවා බං. මට හැමදාම ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවක අපේ අම්මා හැමදාම කොත්තමල්ලි ටිකක් හදලා තමයි මට බොන්න දෙන්නේ. ඒ කියන්න එපා බං. එහෙනම් අම්මා ගැන කියන්න අම්මා ගැන. අම්මලා දුක් ගන්නේ. ඔව් දුවලා හදන්නයි යකෝ දුවලා හදන්නයි යකෝ මම වැඩි දන්නේ සින්දු භාගයයි දන්නේ. ඒකයි ඉතින් මේ ජීවත් වෙන්නත් එපා හිඟියක්. කමන්නේ බං දෙන්න මහත්තයා. කීයක් හරි දෙන්න සින්දු තුනක් කිව්වනේ මහත්තයා නෑ බෑ කියන්න බෑ මට සල්ලි කීයක් හරි. ඒ මොනවද ඉල්ලන්නේ මේ සින්දු භාගන මොනවද මේ මං ගාව වැඩි සල්ලි නෑ මේ මමත් බම් මේ පොතක් පිටුල්ලා ප්‍රියක් හරි හොයාගෙන මේ මහත්තයා මං වචන දෙකයි තුනයි අඩු සම්පූර්ණ සින්දු තුනක් කිව්වා. අයියෝ මං හරි මට මේ මමත් පොතක් විකුණලා තමයි කීයක් හරි හොයාගෙන මම ජීවත් වෙන්නේ. අද මටත් බිස්නස් එකක් නෑ. එතකොට තෝ හිඟන්නේද? ඔව් මාත් හිඟන්නේ. හිඟන්නේ බලපුවහම